අයිබෝන් වල හැම දෙනාටම ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ ලස්සන බ්ලවුස් එක කොහොමද නිවැරදිව ඊටම පහසුවෙන් නිර්මාණය කරගන්නේ කියලා දෙන්න. ඉතින් මේ සඳහා මං අද පාවිච්චි කරන්නේ මද බුරුල්ලක් සහිත බේසික් බ්ලොක් එක. ඉතින් තවමත් ඔයාලා බේසික් බ්ලොක් එකක් හදන්න දන්නේ නැත්නම් මං ඔයාලට කියලා දීලා තියෙන වීඩියෝ එකේ link එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. එතකොට ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකෙන් බේසික් බ්ලොක් එක කොහොමද කරගන්නේ කියලා මුල සිටම ඉගෙනගෙන ඊට පස්සේ මේ බ්ලවුස් එක ඉතාම පහසුවෙන් නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාලගේ බේසික් බ්ලොක් එක මුලින්ම තවත් කොලයක නැම්මට තියලා කපා ගන්න එක. ඉතින් මෙතනදී බ්ලොක් එකක් ආධාරයෙන් කරගන්න නම් තමයි ගොඩාක් හොඳ. ඒ නිසා තමයි මම බේසික් බ්ලොක් එක පාවිච්චි කරලා ඔයාලට මේ මොස්තර නිර්මාණය කරගන්න විදිහ කියලා දෙන්නේ. ඉතින් මේ ආකාරයට මුලින්ම නැම්මට තියලා බේසික් බ්ලොක් එකේ වට ඇඳ ගන්න. ඉතින් මෙතනදී අපි බේසික් බ්ලොක් එක වට ඇඳගත්තට පස්සේ කර පළලින් අඟල් 1 සිට අඟල් 1හමාරක් පළල වැඩි කරගන්න. ඒ වගේම උරහිසින් ඔයාලට පුළුවන් අඟලක් අඩු කරගන්න. ඉතින් මේ විදිහට වට ඇඳගෙන කර පළල වැඩි කරගන්නවා, උරහිස පළල අඩු කරගන්නවා. ඉතින් මෙතනදී කර ගැඹුර අපි වැඩි කරගන්නේ නෑ. මෙන්න මේ විදිහට අඟලේ සිට අඟල් 1හමාරක් වැඩි කරගන්නවා. ඉතින් මේ විදිහට අවශ්‍ය කරන මිමි ටික ලකුණු කරලා ඔයාලට පුළුවන් මේ බ්ලොක් එකේ වට කපා ගන්න. ඉතින් විශේෂයෙන් මම මේ අරගෙන තියෙන කොලේ උස මද නිසා තමයි මම මෙතනදී තවත් කොලයක් අලව ගන්නේ. නැත්තම් ඔයාලට පුළුවන් වෙනත් කොලයක ලොකුවට ඒ කියන්නේ අවශ්‍ය කරන උස ප්‍රමාණයට අනුව මේ බ්ලොක් එක හරියට නිර්මාණය කරගන්න. ඉතින් මම ගත්ත කොලය ටිකක් කොට වැඩි නිසා තමයි මම තවත් කොලයක් සම්බන්ධ කරගෙන මේක නැවත මේකේ පළල වැඩි කරගන්නේ. ඉතින් මෙතනදී තවත් දෙයක් අපිට කිරීමට අවශ්‍ය වෙනවා. දැන් අපිට තියෙනා උරහිස හරි මැද්දෙන් දෙකට මේ විදිහට මාක් කරගෙන ඊට පස්සේ අපේ ඉනේ සිට අපේ උරහිස මුදුනේ සිට ඉන දක්වා උස තියෙනවනේ. ඒ ඉන කොටසේ සිට අඟල් 2ක් හෝ 3ක් පහළට නැවත ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. ඉතින් මම සෙන්ටිමීටර වලින් අදන නිසා මම සෙන්ටිමීටර වලින් තමයි මේ ඉනේ සිට පහළට ලකුණු කරගන්නේ. අඟල් 3ක් මම පහළට ලකුණු කරගත්තා. දැන් ඔයාලට මේ කර්ව් හැඩය නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. මෙන්න මේ ආකාරයට. ඔයාලට මම මුලින් කිව්වනේ මම ගත්ත කොලේ උස ටිකක් වැඩි කියලා. ඉතින් මම මේ කොටස වෙන් කරන්න කලින් තවත් කොටසක් පහලින් තියලා මගේ බ්ලවුස් එකේ A-line හැඩය මම නිර්මාණය කරගන්නවා. ඉතින් මෙතනදී ඔයාලා බලන්න මේ විදිහට දෙපැත්තෙන් තමයි අපි A-line හැඩය වැඩි කරගන්නේ. දැන් අපි මෙතනදී බේසික් බ්ලොක් එකේ A-line හැඩය නෙමෙයි මෙහිමම තියෙන්නේ. අපි අමුතුවෙන් A-line හැඩයක් දීලා නැහැ. ඉනේ සිට උකුල දක්වා ඒ උසේ හැඩේ තමයි මේ විදිහට පොඩක් කවාකාරව තියෙන්නේ. කර්ව් එකට තියෙන්නේ. ඉතින් මෙතනදී මම මේ විදිහට තවත් කොලයකට මගේ බේසික් බ්ලොක් එක තියාගෙන උස වැඩි කරගත්තා. ඒ වගේම මට පළලත් අවශ්‍ය නිසා මම ටිකක් පළල කොලයක් අරගෙන තියෙනවා. ඉතින් ඉනේ සිට තමයි අපි මේ A-line හැඩය දෙන්නේ මේ බ්ලවුස් එකට. ඒ වගේම සම්පූර්ණ උස මේ බ්ලවුස් එකේ ඔයාලට අඟල් 24 සිට 25ක් පමණ ගන්න පුළුවන්. ඉතින් ගොඩක් කොටට මේක මහ ගන්න එපා. මොකද A-line හැඩයක් තියෙන ලස්සන කර්ව් හැඩයක් සහිත මේ බ්ලවුස් එක පොඩ්ඩක් දිගට මහ ගත්තාම තමයි ලස්සන. ඉතින් මේ විදිහට මම අඟල් 25ක් අරගෙන තියෙනවා. මම සෙන්ටිමීටර වලින් ගත්ත නිසා සෙන්ටිමීටර 25ක් තමයි ලකුණු කරගත්තේ. ඉතින් මම මේ ලකුණු කරගන්නේ ගත්ත උස තමයි.
ඉතින් මේ ආකාරයට අපි ගත්ත උසේ එමින් මේ සිට අඟල් දෙකක් පළල වැඩි කරගෙන ඒලයින් හැඩය නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ගොඩාක් පළල වැඩි කරගන්න එපා. මොකද අපි මේකට යම් ගැදර් ප්‍රමාණයකුත් දෙනවා මේක ස්ලෑෂ් කරගෙන. ඒ නිසා ගොඩාක් ඒලයින් ප්‍රමාණයක් දෙන්න එපා. අඟල් දෙකක් හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් මෙතනදී අපි මේක කොටස් දෙකකට නම් කරගන්නවා. මොකද අපි මෙතන එක කොටසක් A කියලා නම් කරගෙන B කියලා අනිත් කොටස නම් කරගෙන B කොටස අපි කොටස් කිහිපයකට වෙන් කරලා පොඩි රැලි ප්‍රමාණයක් දෙන්න අවශ්‍ය වෙන නිසා තමයි මේ විදිහට කරගන්නේ. ඉතින් මම මේ විදිහට ඒ කොටස කපලා අයින් කරගන්නවා. මෙතනදී ඔයාලා මේ කොටසට මෙහුම් වාසි තියලා රෙද්ද මත තියලා එකපාර කපා ගන්න පුළුවන් මේ කොටස. ඉතින් මෙතනදී මේ B කොටස අපි නැවත වෙනස්කම් වලට භාජනය කරනවා. පොඩි වෙනස්කමක් තමයි කරගන්නේ. මේක කෑලි කිහිපයකට වෙන් කරලා අපි අඟල් භාගේ අපි හිතමු මේක කොටස් 3කට කපනවා කියලා. එතකොට අපි අඟල් භාගේ අඟල් 1/2ක් වගේ දෙනවා. ගොඩාක් රැලි ප්‍රමාණයක් දෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ මෝස්තරය අනුව ගොඩාක් රැලි නැහැ. හීනියට ගැද කරපු කොටසක් තමයි අපිට මේ මෝස්තරයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකාරයට මම කොටස් 3කට වෙන් කර ගන්නවා. මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ මම වම් පැත්තේ අංශයේ සිට අඟල් 5ක් විතර ඇරලා තමයි මේ කොටස් පළවෙනි කොටස ඒ කියන කොටස මාක් කරගත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව අඟල් 1/2ක් හෝ දෙකක් තියලා B ලකුණු කරගන්න. ඊට පස්සේ නැවත අඟල් තව දෙකක් හෝ 1/2ක් තියලා C ලකුණු කරගන්න. ඉතින් දැන් මම මේ කොලයක තියලා තමයි මේ විදිහට ඈඩ් කරගන්නේ. ඉතින් මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ රෙද්ද මත තියලත් ඔයාලට එකවරම කරගන්න පුළුවන්. මේ ඉහළ කොටස තමයි අපි කල්පනාවෙන් ඒ උඩ කර්ව් හැඩය වෙනස් වෙන්නේ නැතුව අපි මේක කපා ගන්න ඕනේ. පහළ උඩ යට ගියාට චුට්ටක් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි එක මැහුම් වාසි තියලා කපා ගන්නකොට අපි ලස්සනට ඒක ඇඩ්ජස්ට් කරගන්නවා. හැබැයි මේ ඉහළ කොටස මේ බ්ලවුස් එකේ ඉහළ කොටස මෙන්න මේ කොටස හරියාකාරව ඔයාලා රෙද්දට තියලා අඳ ගන්න ඕනේ. පහළ ඔයාලට මෙන්න මේ ආකාරයට නැවත රූල තියලා කපාගෙන මැහුම් වාසි පහළට තියාගන්න පුළුවන්. ඉතින් මේක මේ අවස්ථාවේදී ඔයාලට රෙද්ද මත එකවර තියලා කපා ගන්න පුළුවන්. ඉතින් මම මේ පෙන්නලා දෙන විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම මෙහුම් වාසි තියාගන්න ඕනේ රෙද්ද මත කපා ගන්නකොට. ඉතින් අඟල් භාගේ අත් කටට උරහිසට තියන්න පුළුවන්. ඔයාලට කැමති නම් අංශයට අඟල් 4න් 3 සිට අඟලක් තියාගන්නත් පුළුවන්. අඟල් භාගෙකුත් ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඔයාලා ස්වයං රැකියාවක් වගේ කරනවා නම් ගොඩාක් මෙහුම් වාසි තියන්න යන්න එපා. මොකද රෙදි ප්‍රමාණය ගොඩක් නාස්ති වෙන නිසා. ඉතින් ඔයාලා මේ කොටස කපාගෙන ඉවරලා දැන් පුළුවන් අත් කොටස නිර්මාණය කරන්න. ඉතින් මේ ආකාරයට ඔයාලා අත කෙලින් තමයි ඇඳ ගන්න ඕනේ. මොකද අපි පහලටත් ගැද කරන නිසා. ඒ වගේම මෙතන අත පහලට පේසිමක් තියෙනවා. ඉතින් මෙතනදී අඟල් කාලක් මම හැඩ කරගන්නවා. පේසිම අල්ලගන්න කලින් ඔයාලට ගොඩාක් හැඩ කරගන්න එපා. අත වට පහලින් අඟල් කාලක් වගේ හැඩ කරගෙන ඊට පස්සේ පේසිම අල්ලගන්න පුළුවන්. අපි මේ බ්ලවුස් එකේ සෙන්ටර් බෑක් කොටස තමයි නිර්මාණය කරන්නේ. මෙතනදී මැද නැම්මක් එක්ක තමයි
අපිට නිර්මාණය කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඉදිරිපස බ්ලොක් එක හදා ගන්නකොට අපි කර සඳහා කරගත්ත වෙනස්කම් මතකයිනේ. ඒ වෙනස්කම් අපි පිටුපස සෙන්ටර් බෑක් බ්ලොක් එක හදා ගන්නකොටත් අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කරන්නේ මේ සෙන්ටර් බෑක් බ්ලොක් එක පාවිච්චි කරලා මේ විදිහට වට ඇඳ ගන්නවා. ඊට පස්සේ මට අවශ්‍ය කරන බ්ලවුස් එකේ උස මම ඉස්සරහා ගත්ත උස ප්‍රමාණයට සමාන්තරව ගන්නවා. දැන් අපිට පුළුවන් ඉදිරිපස වගේම පිටිපසටත් මේ විදිහට අඟල් දෙකක ඒලයින් හැඩයක් දීලා අඟල් භාගයක් ඉහළට උස්සගෙන පිටුපස කරපළලින් අඟල් 1/2ක් වැඩි කරගන්නවා. ගැඹුරුනුත් මම 1/2ක් වැඩි කරගත්තා. ඒ වගේම පිටුපස උරහිසිනුත් මම අඟලක් අඩු කරගත්තා. ඉතින් මේ විදිහට අපි වට කපාගෙන තියෙනවා. දැන් ඔයාලට පුළුවන් මේ කොටස් ටික මහගන්න. ඉතින් හරිම පහසුයි. ඔයාලට මහන වීඩියෝ මම ගොඩාක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට බලලා කරට පයිපින් හරි ෆේසින් හරි කපලා මහලා හදා ගන්න පුළුවන්. හමුවෙමු නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින්. ඔයාලා හැමදෙනාටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. ඒ වගේම ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරනවට.